දූෂිත අදානී ගිවිසුමට විරුද්ධව අභියාචනාධිකරණය අපි පවරපු නඩුවත් ඒ වගේ මේ නඩුව ආශ්‍රිතව අපි ගොඩනගපු ජාතික සටනත් අවසන් නැහැ. We have never withdrawn our legal filings against Adani and its corrupt wind power project in manner. No, we have any intention of doing so. As long as I live, the fight will go on. මම ජීවත් වෙලා ඉන්න තාක් මේ සටන උසාවියේ ඉදිරියට යනවා. මේ සටන පිළිබඳව අපිට කිසිදු සහායක් නොදුන්න සමහර මාධ්‍යත් ඉතාම උත්කර්ෂයෙන් වාර්තා කරලා තිබ්බා. අන්තිම පැය 24 පුරාවටම අදානට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කරපු එහෙම නැත්නම් මේ ලංකාවේ උසාවියේ ගොනු කරපු සියලු නඩු ඉවත් කරගෙන කියලා. මම ඔබට කියන්න කැමති වගකීමින් යුක්තව එහෙම අයින් කරගෙන තියෙන ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු 4 පමණයි. ඇත්තටම අදානිගේ දූෂිත සුළං බල ව්‍යාපෘතිය පරාජය කරන අභියාචනාධිකරණ නඩුකරය මේ මොහොත දක්වාත් ක්‍රියාකාරී ඒක ඇක්ටිව් ඒක අපි ඉවත් කරගෙන නැහැ. ඉවත් කර ගැනීමට අපේ බලාපොරොත්තුවකුත් නැහැ. කිසිදු හේතුවකට මාසකට ලක්ෂ 20 ගානේ දෙන්න හදපු අල්ලසටවත් මගේ දරුවන්ට මගේ ජීවිතේට මගේ පවුලේ ජීවිතවලට කරපු තර්ජනවලටවත් නවත්තන්න බැරි වෙච්ච මේ සටන දැන් නවත්තන්න අපේ අදහසකුත් නැහැ. අදානිට එරෙහිව දමපු ශ්‍රේෂ්ඨාධිකරණ නඩු 4කින් කියවුණා කුරුල්ලෝ පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා කියලා. අපි කල්පනා කරන ආකාරයට එහෙම කුරුල්ලෝ පිළිබඳව බරපතල निराකරණය කරන්න බැරි ප්‍රශ්නයක් සුළං බලාගාර සම්බන්ධයෙන් මන්නාරම් සහ පුනරින් කලාපේ නැහැ. ඒකින්ද අපි ඒ කාරණේ මුල් කරගෙන නෙමෙයි නඩුව පැවරුවේ. අපි නඩුව පැවරුවේ තරංකාරී මිල කැඳවීමකින් තොරව ලංකාවේ ජාතික ආරක්ෂාවත් බලශක්ති ස්වෛරීත්වයත් ඉන්දියාවට පාවල දෙන ආකාරයේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම පිළිබඳව. ඒකින්ද මේ ශ්‍රේෂ්ඨාධිකරණ නඩු 4 ඉවත් කරගත්තත් තිබුණත් අදානට විරුද්ධ ජාතික සටනට ඊම් බලපෑමක් වෙන්නේ නැහැ. අපිට කවදාවත් ලැබිච්ච නැති මාධ්‍ය ආවරණයක් මේ අදානි ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මේ නඩුව ඉවත් කරගත්තයි කියන එක්තරා දුරක අර්ධ ව්‍යාජ ප්‍රවෘත්තියට ලැබීම පිළිබඳවත් එක්තරා සතුටක් තියෙනවා. අටුම ගානේ ලංකාවේ මාධ්‍ය දැන් අදානි ගැන ඔන්න කටාරින්න පටන් අරගෙන තියෙනවා. අපි බලාපොරොත්තු වෙන්නේ ඇත්තටම ලංකාවේ කර්මාන්තවලටත් ලංකාවේ පාරිභෝගිකයන්ටත් අවම මිලට ගුණාත්මකභාවයෙන් යුක්ත විදුලි සැපයුමක් ළඟා කරගන්න පුළුවන් ආකාරයට විදුලි ජනනය කරගන්න. ඒකට අපිට තියෙන අවසාන තුරුම්පුව තමයි ලංකාවේ සුළං බල ධාරිතාවය. මේ පිටිපස්සේ පේන පිදුරු තලාගල කඳු වැටිය ඉදිරිපිට මම මේ ඉඳගෙන අද ඔබට කියන්නේ ලංකාවේ උසම තැන ඉඳලා මේ ලංකාවේ සමස්ත භූමියේ මුහුදෙත් අයිතිය මේ රටේ මිනිසුන්ට. එය සංවර්ධනය කරන්න ඕනම විදේශීය රටක් සමාගමක් ලංකාවේ රාජ්‍යයක් කටයුතු කරනවා නම් අපේ මිනිසුන්ගේ සුබ සිද්ධිය සඳහා පමණක් එය කරන්න ඕනේ. අපි විශ්වාස කරන්නේ නැහැ ගිය ආණ්ඩුවේම කරගෙන ආපු අදානි පිනවීමේ විදේශ ප්‍රතිපත්ති ඉදිරියට කරගෙන යන මේ මාලිම ආණ්ඩුවෙනුත් මේ ව්‍යාපෘතිය අවලංගු කරයි කියලා. දැන් අවලංගු කරලා කියලා පම්පෝරි ගැහුවට අපි එළවුව අදානිට ආපහු එන්න කියලා ලිඛිතව ලියුමක් ලියලා ආරාධනා කරලා තියෙනවායි කියලාත් අපිට දැනගන්න ලැබිලා තියෙනවා. ඉතින් අපිට හිතෙනවා මේ සූදානම් වෙන්නේ නීතිපති හරහා ශ්‍රේෂ්ඨාධිකරණයත් අභියාචනාධිකරණයටත් මේ ව්‍යාපෘතිය අවලංගු වුණයි කියලා ප්‍රකාශ කරලා මේ සූදානම් වෙන්නේ මුළු රටම නොමග යවලා මේ දූෂිත ව්‍යාපෘතියත් එහා බැඳිච්ච ඉන්දියානු ආක්‍රමණශීලී ව්‍යාපෘති ගණනාවකුත් රාජ්‍ය ව්‍යාපෘති විදිහට අපේ මත පටරවන්න කියලා. මෝඩි අගමැතිවරයා මේ ලංකාවට එන වෙලාවේ අපි හිතනවා මේ ගැන මිනිස්සු අතර සාකච්ඡාවක් ඇති වෙන එක වෙන්න මොන වැඩක් කියලා. විශේෂයෙන්ම ඉන්දියාවට පසුගිය සති කිහිපය ඇතුලේ ගියපු සුනිල් හඳුන්නෙත්ති කර්මාන්ත ඇමතිතුමත් එකඟ වෙලා තිබ්බ සාකච්ඡා කරන්න ලංකාවේ සමස්ත වෙරළ තීරයම ඉන්දියාවේ khනිජ වැලි කැණීම් වලට ලබා දෙන්න කියන කාරණේ පිළිබඳව. ඒ පිළිබඳව ලංකාවේ හඳුන්නෙත්ති මහත්තයා වචනයක් කිව්වේ නැතුණාට ඉන්දියානු පතල් අමාත්‍යාංශයේ නිල මාධ්‍ය නිවේදන නිකුත් කරලා ලෝකෙට කිව්වා. අපිට ලැජ්ජයි අපේ සම්පත් රකින්න කියලා ආපු දේශපාලඥයෝ අන්තිම අවුරුදු 40ම කරලා තියෙන්නේ මේ ආණ්ඩුවත් ඇතුළුව පහුගිය දූෂිත ආණ්ඩුවත් ඇතුළුව අපේ සම්පත් විදේශයන්ට විකුණලා තමන්ගේ බලය රැකගත් එක ගැන. මෝඩි අගමැතිතුමාගෙන් අපි කාරුණිකව ඉල්ලන්න කැමතියි. We would like to appeal to the Prime Minister Modi. Whatever project you want to push in Sri Lanka, make sure they are just. They are fair to Sri Lanka. We are not an enemy of India.
we want to work with India. අපිට ඉන්දියාවත් එක්ක වැඩ කරන්න ඕනේ. අපි ඉන්දියාවේ සතුරෙක් නෙමෙයි. අර මයිසූරු පරිප්පු වික්කයි කියලා ගමේ මුදලාලිව මරපු જાතියේ JVP දේශපාලනයක් නෙමෙයි අපි කරන්නේ. අපිට ඕනේ මේ රටට හොඳම දේ ලංකාවේ ඇතුළෙනුත් විදේශීයන්ගෙනුත් ලබා ගන්න. ඒ සඳහා ලංකාවට බලශක්ති ස්වෛරීත්වය රැකෙන ආකාරයට බලශක්ති ජනනය කරන්න අපේ තියෙන පුනර්ජනනීය බලශක්ති ප්‍රභව භාවිතා කරන්න ඕනේ. කිසිදු හේතුවක් මත මගේ පණ තියෙන තාක්කල් මේ ජාතික සටන ඉදිරියට යනවා. ඒක නවත්තන්න කිසිදු අදහසක් නැහැ කියලා මම මේ නුවරඑළියේ පිදුරු තලාගල කඳුවැටි ඉස්සරහා ඉඳගෙන ඕගොල්ලන්ට දියුරලා සපත කරන්න කැමතියි. දැන්වත් ලංකාවේ මාධ්‍යෙන් ඉල්ලන්න කැමතියි. ඉන්දියාවට එරෙහිව අරින්න බය වෙච්ච කට දැන් අරින්න. ඕගොල්ලෝ මේ රටේ මිනිසුන්ට පුරවැසියන්ට ණයයි. අන්නේ ණය ගෙවලා මේ පිළිබඳව ඇත්ත රටට ලෝකෙට කියන්න. බොහොම ස්තුතියි.